අයවල් ඔයාලලා මුදලේ රාෂ්ට්‍රීය එඩියුකේෂන් channel එකත් එක්ක අපි අද මේ YouTube channel එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා 10 වසරේ 18 වෙනි පාඩම. ඒ කියන්නේ කාර්ය ශක්තිය හා ජවය. මේ පාඩම ගැන කතා කරනකොට ඔයාලත් එක්ක අපි කතා කරන්න තියෙනවා කාර්ය කියන මාතෘකාව, ජවය කියන මාතෘකාව. ඒ වගේම යාන්ත්‍රික ශක්ති ආකාර දෙකක්. ඒක තමයි විභව ශක්තිය, අනිත් එක චාලක ශක්තිය. මේ චාලක ශක්තිය විභව ශක්තිය ගැන කතා කරලා පස්සේ අපි ශක්ති අසංස්ථිතිය ගැන කතා කරනවා. හරි. මුලින්ම කාර්යයක් කියලා කියන්නේ මොකද කියලා අපි කතා කරමු. කාර්ය කියන එක අපි හඳුන්වනවා W කියන සංකේතයෙන්. කාර්ය කියන එක අපි හඳුන්වනවා W කියන සංකේතයෙන්. මේ W සමානයි FD තමයි මේ කාර්ය වෙන සූත්‍රය. කාර්ය ප්‍රමාණක වෙන සූත්‍රය. W සමානයි FD. F කියලා කියන්නේ යොදන බලය. යොදන බලය ගුණ කිරීම බලයේ උපයෝගී රේඛාවේ සිට ලම්බ දුර. බලයේ උපයෝගී රේඛාවේ ලම්බ දුර. මෙන්න මේ දෙක ගුණිතයක් ලෙස තමයි අපිට මේ කාර්ය ප්‍රමාණය හොයා ගන්න පුළුවන් වෙන්නේ. අපි මුලින්ම කාර්ය ප්‍රමාණය ගැන ගණනය කිරීම එක කතා කරමු. හරි. අපිට මුලින්ම කතා කරන්න තියෙනවා මෙන්න මෙහෙම වස්තුවක කාර්ය ප්‍රමාණය හොයන්න තියෙන්නේ. ඒකේ විශාලත්වය නියුටන් 100යි. අපි මේකට යොදන නියුටන් 100ක බලය නියුටන් 100යි. ඒ වගේම බලයේ උපයෝගී රේඛාව විසින් ක්‍රියා රේඛාවට දුර මීටර 20යි. මේ ගාන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මුලින්ම ඊළඟට අපි ගානක් දෙනවා. ගාන කතා කරන්න තියෙන්නේ W සමානයි 40යි නියුටන් 40යි. මේ නියුටන් 40ක් යොදලා මේක චලනය කරන දුර 60යි මීටර. 60යි මීටර. හරි. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ තුන්වෙනි ගාන. ඒකේ අපි යොදනවා 400 නියුටන්. වස්තුවේ W-මයි. ඒකේ දුර 40යි. හැබැයි සෙන්ටිමීටර්. ගොඩක් ළමයින්ට වර්ධින ගාන තමයි මේක සෙන්ටිමීටර්. ගොඩක් ළමයින්ට සෙන්ටිමීටර් කියන එක මීටර කියන දේ පැටලෙනවා. හරි. අපි මේ ගණන් ටික හදාගන්න පටන් ගමු. මේ ගණන් ටික තමයි අපිට W සමානයි FD කියන සූත්‍රයෙන් අපිට හොයන්න කියලා තියෙන්නේ. හරි. අපි ඊට කලින් පොඩ්ඩක් කතා කරනවා මේ F සහ D කියන දෙක මොකක්ද කියලා. F කියන්නේ උදේට බලේ D කියන්නේ උපයෝගී රේඛාවේ ලම්බ දුර උනාට ඒක අපි කොහෙද සූත්‍රයක් විදිහේ සංකේතයක් දන්නේ මේ D හොයන්නේ මීටර වලින්. මේ F හොයන්නේ නිව්ටන් වලින්. නිව්ටන් කියන්නේ මේකේ අවසාන උත්තර විදියට එන්නේ NM. එහෙම නැත්නම් පැස්කල් කියලා ගන්නත් පුළුවන්. හරි. අපි නම් බලන්න W සමානයි FD සූත්‍රයට තමයි කරන්න තියෙන්නේ. CI නිව්ටන් ගුණ කිරීම 20යි මීටර. අන්තිම විදිහට එනවා NM 2000. මේක නිව්ටන් මීටර 2000කින් තමයි තරණය වෙන්නේ. හරි. ඊළඟට W සමානයි FD සූත්‍රයම ආවිෂ්කාර කරන්න තියෙන්නේ. මේකේ 40යි නිව්ටන් ගුණ කිරීම 60යි මීටර. හරි. උත්තරේ විදිහට අපිට එනවා 2400යි NM. හරි. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ වස්තුව සෙන්ටිමීටර 40ක් වුණාම නිව්ටන් 400ක් යොදනකොට අපිට කියන ලැබෙන්නේ. හරි. මේකේ ආර සූත්‍රමයි වෙනසක් නම් වෙන්නේ නැහැ. පොඩි වෙනස්කමක් සිදු වෙනවා. අපි අර හදපු ක්‍රමයට වඩා මේක ප්‍රමේයකින් හදමු. මේකේ නිව්ටන් 400 ඉන්නේම තියෙනවා. හැබැයි ඒ වුණාට මෙතන තියෙන්නේ සෙන්ටිමීටර 40ක් නේ. මේ 40 දානවා අපි සෙන්ටිමීටර මීටර කරගන්න බෙදන්නේ කීයද? බෙදන්නේ 100. අන්න ඒක නිසා මේක අපි කීයෙන් බෙදනවා? 100ෙන් බෙදනවා. හරි. බිඳු දෙකට බිඳු දෙක වෙනවා. හතර වඩා බිඳු දෙක, හතර වඩා දෙක, හතර වඩා 4 16. 160යි NM. හරි. මේකට උත්තරේ නිව්ටන් මීටර 160යි. මේ කාර්ය ප්‍රමාණය ගැන කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. අපි ඊළඟට කාර්ය ප්‍රමාණය වැඩි දුර ගණනය කිරීම යටතේ මේ ගණන් ටික වල ලියා ගන්න. අපි ඊටු ටික වැඩි දුර කතා කරමු. හරි. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ W සමානයි FT කාර්ය සෙවීමේ සූත්‍ර වැඩි දුර ගණනය කිරීම. හරි. මේකෙත් හොයන්න තියෙනවා වගේම W ම තමයි. ඒ W හොයනකොට මේක පොඩි අවුලක් යනවා. W හොයන සූත්‍ර ගත්තේ W සමානයි FD සූත්‍රය. මේකේ
D. එහෙම නැත්නම් බලයේ උපයෝගී රේඛාවේදී දුර ලම්බ දුරක් තියෙනවා. හරි. W ගණනක් තියෙනවා. මේකේ ග්‍රෑම් ප්‍රමාණය දීලා තිනවා. අර කලින් ගණන් වල කතා කරා වගේ මේක අපිට බලයක් දීලා නැහැ. මේ බලය අපිට ඉස්සෙල්ලාම හොයාගන්න වෙනවා. බලය කියන්නේ මොකක්ද? F. මේ F ප්‍රමාණය හොයාගන්න අපි පාඩ 10 වසරේ මුල් පාඩම් වල ඉගෙනගෙන තියෙනවා. පස්වෙනි පාඩමේ හතරවෙනි පාඩමේ නිව්ටන් නියම පාඩමේ F සමානයි ma සූත්‍රය, W සමානයි mg සූත්‍රය වගේ කාර්ය ජවයේ කාර්යයේ F සමානයි යොදන බලය හොයන සූත්‍රය. F සමානයි ma වගේ සූත්‍රය. අපිට මේකට F සමානයි ma සූත්‍රය ගන්න බෑ. මොකද F සමානයි ma කියන්නේ මොකද? F සමානයි ma ස්කන්ධය ගුණ කිරීම ත්වරණය. මේකේ ත්වරණයක් දීලා නැහැ. ප්‍රවේගයක්වත් දීලා නැහැ. අපි මේකට ගන්න ඕනේ W සමානයි mg සූත්‍රය. W සමානයි mg කියන්නේ මොකද්ද? W සමානයි mg කියන්නේ බල සමානයි ස්කන්ධය ගුණ කිරීම මොකද්ද? W සමානයි mg ගුරුත්වාකර්ෂ ත්වරණය. W සමානයි mg සූත්‍රය අපි ගත්තොත් W සමානයි mg සූත්‍රය අපි මුලින්ම ගමු. හරි. මේක ඉස්සෙල්ලා අපි ගමු F හොයන්න කියලා. හරි. මෙතන m කියන්නේ 200යි ග්‍රෑම් ගුණ කිරීම මේ පෘථුවියේ ms ඍණ 2යි 10 ms ඍණ 2 තමයි උත්තරේ. හරි. දැන් මේ 200 ග්‍රෑම් කොට විතර තියන්න බෑ. මේක අපි කරන්න ඕන 10. මොකද මේකට අපි ගන්නේ කිලෝග්‍රෑම් වලින් බිඳුවට කරනවා. බිඳුවට කරනවා 2යි නිව්ටන් දෙකක් තමයි මේ 200 ග්‍රෑම් වලට යොදන බලය. මේ නිව්ටන් දෙකක් නම් යොදන බලය නිව්ටන් දෙකයිනේ. හරි. කමයි. යොදන බලය නිව්ටන් දෙකක් නම් මේ W ප්‍රමාණය හොයන්න බැයිද? හොයන්න පුළුවන්. W ප්‍රමාණය සමානයි FD. F කියන්නේ අපි කලින් හොයාගත්තා 2යි නිව්ටන්. ගුණ කිරීම 10යි මීටර. එතකොට මේ උත්තරේ nm 20යි. නිව්ටන් මීටර 20යි. W සමානයි නිව්ටන් මීටර 20. කාර්ය මේකට නිව්ටන් මීටර 20ක කාර්යයක් ගන්න ඕන. මෙන්න මේ 200 ග්‍රෑම් වස්තුව මීටර 10ක් තුර උසදී චලනය කරන්න. ඊළඟ ගන්න කිලෝග්‍රෑම් 60ක් මීටර 30ක් අරගෙන ඒ වගේ තමයි F ප්‍රමාණය දීලා නැහැ. අපි අරගෙන ගමු W සමානයි mg සූත්‍රයෙන් හොයමු. මේකේ තියෙනවා කිලෝ 60ක්. ඒක අපිට කොහෙත්ම අර වගේ 1000න් බෙදන්න ඕනේ නැහැ කිලෝග්‍රෑම් වල දීලා තියෙන හින්දා. හරි. මේක ගුණ කරන්න ඕන 10 ms ඍණ 2. මොකද ඒක ගුරුත්වාකර්ෂ ත්වරණය ගුණ කරන්න ඕන හින්දා. 60 වරක් 10 600යි නිව්ටන්. මේකේ W ප්‍රමාණය 600යි නම් W කියන්නේ මේකෙදි W කියන්නේ බර. මේ බර සමාන වෙනවා F සමානයි යොදන බලයට. ඒක පටලවා ගන්න එපා. W පටලවා ගන්න එපා. මේ සිම්පල් මේ කැපිටල්. අපි ගමු W සමානයි FD. F කියලා අපි කලින් ගත්තේ 600යි නිව්ටන්. 600යි නිව්ටන් ගුණ කිරීම 30යි මීටර. නිව්ටන් මීටර. nm බිඳුවර බිඳුවයි 30 වර බිඳුවයි 30 වර 6 180යි. හරි. මේකට නිව්ටන් 1,18,000 නිව්ටන් මීටර 18000ක් ගන්න ඕන. මෙන්න මේක චලනය කරන්න. අපි ගමු මෙන්න මේකේ තියෙන්නේ ග්‍රෑම් 80ක්. ග්‍රෑම් 80ක්. ඒ කියන්නේ මේකට අර වගේම W සමානයි mg සූත්‍රය මුලින්ම දාන්න ඕන. ග්‍රෑම් 80 ගුණ කිරීම බෙදීම 1000 ගුණ කිරීම 20යි සෙන්ටිමීටර. මෙන්න මේක පොඩි අවුලක් තියෙනවා. ඔයාලා මුදල් බලන්න 20යි සෙන්ටිමීටර. අපි කලින් කතා කරා මතකද? නිව්ටන් මීටර වල හොයනකොට මීටර ප්‍රමාණය සෙන්ටිමීටර වල ඉන්න කීයද බෙදන්න ඕන? CA. ඒ වගේම මේක CA බෙදන්න ඕන. නැත්නම් මේකේ හරියට අපිට උත්තරේ ගන්න වෙන්නේ නැහැ. අපි ගමු. බිඳුවට බිඳුව කරනවා. බිඳුවට බිඳුව කරනවා. හරි. 8 වරක් 2 බෙදීම 100 වරක් 10යි. හරි. මෙහෙම ගමු. 8 වරක් 2 16යි. බෙදීම 100 වරක් 10යි කියන්නේ 10යි. හරි. 110යි බෙදපුවාම 0.0.0.0යි 6ක් වගේ තමයි අපිට උත්තරේ එන්නේ. අපි ගමු 0.01යි. අපි ගමු මේක W සමානයි FD. හරි. මේකේ ගන්න ඕන 80යි ග්‍රෑම් බෙද ගුණ කිරීම 0.0.0.6යි මීටර. මේකේ උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ 64යි 0.3යි nm. නිව්ටන් මීටර 64ක ප්‍රමාණයක් යොදන්න ඕන. මෙන්න මේ වස්තුව චලනය කරන මොකද මීටර සෙන්ටිමීටර ගානකින් 8.4ක් මේකයි ගන්න 4යි. එතකොට නිව්ටන් මීටර 6.4යි තමයි මෙන්න මේකට අපි යොදන්න ඕන බලය. හරි.
එහෙනම් අපි කාර්ය ප්‍රමාණය වැඩිදුර ගණනය කිරීමත් කතා කරා. අපි ඊළඟට ජවය කතා කරමු. හරි අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ ජවය කොටස. මේ ජවය කියලා කියන්නේ අර කාර්ය වගේම ප්‍රාඩමක එක්තරා කොටසක්. අපි කාර්ය කිව්ව සූත්‍රය මතකයිනේ. කාර්ය සමානයි FD ගත්තනේ. මේ FD මෙන්න මේ සූත්‍රය අපිට මෙන්න මේ ජවය කියන දේ හොයන්න ඕන වෙනවා. මොකද ජවය කියලා කියන්නේ මෙන්න මේ කාර්ය ප්‍රමාණය. කාර්ය ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. කාර්ය ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. මේක තමයි මෙන්න මේ සූත්‍රය. අපි ගමු මේක අපි හඳුන්වනවා P සමානයි W බෙදීම T. P කියන්නේ ජවය. කාර්යය W. කලින් කතා කරා T කියන්නේ කාර්යය. මේ T එහෙනම් අපි ගමුකෝ W PW T. P කියන්නේ ජවය. ජවය හොයන්නේ J ඍණ එක. එහෙම නැත්නම් වොට් වලින්. ජවය ශ්‍රේණි එක. එහෙම නැත්නම් වොට් වලින්. මෙන්න මේ W වල ගන්නවා N M වලින්. මෙන්න මේ T කියන්නේ මොකද? T කියන්නේ මේක මීටර මේක මිනිත්තු පැය වලින් තියෙන බෑ කාලය කියන්නේ මේක එනෝනේ තප්පර වලින්. හරි. ඔය තමයි මේ ගණනය කිරීමේ මූලික කොටස් ටික. අපි දැන් ගණන් වලට යමු. මේ ගණන් නම් හරිම ලේසි. මේකෙන් පස්සේ ඔයාලට ජවයේ සහ කාර්ය වල සංකීර්ණ ගණිතය කියලා ආයේ මේ දෙකේම එකතුවක් විදිහට එනවා ගණන් ටික. ඒ ගණන් ටික තමයි පොඩ්ඩක් අමාරුවකට කියලා දෙන්නේ. අපි මේ ටික ප්‍රැක්ටිස් එකක් විදිහට හදමු. හරි. මුලින්ම තියෙනවා ජවය හොයන සූත්‍රයක්. ජවය හොයන ගාන. ජවය කියලා කියන්නේ කාර්ය කිරීමේ ශීලතාවයලු. හරි. දැන් ජවය හොයමු. පළවෙනි ගාන. මෙන්න මේක 200ක් නිව්ටන්. නිව්ටන් 200ක් වල වස්තුවක් 10 මීටර දුරකට චලනය කරනවා නම් මේක 10 s තුල 10 මීටර දුරකට චලනය කරනවා නම් මෙන්න මේකට අදාළ ජවය වෙනවා. මේ ජවය හොයන්න අපි කලින් කිව්වා මෙන්න මේ කාර්ය ප්‍රමාණය ඕන. මේ කාර්ය ප්‍රමාණය දීලාද නැද්ද? නිව්ටන් 200ක් කාර්ය ප්‍රමාණය දීලා. මේ බලන විදිහට ගන්න බෑ. අපි මේක කාර්ය විදිහට ගන්න වෙන්නේ. අපි ගමු දාන සූත්‍රේ P සමානයි W බෙදීම T. එහෙම නැත්නම් වලට කාර්ය සමානයි. ජවය සමානයි කාර්ය බෙදීම කාලය කියලා ගන්න පුළුවන්. සූත්‍රය මතක නම් P සමානයි W බෙදීම T ගත්තට කිසිම ගැටලුවක් නැහැ. හරි. ඉස්සෙල්ලාම මේ සූත්‍රයට අපිට ගන්න වෙන්නේ මේකේ W ප්‍රමාණය දීලා නැහැ. අපි මුලින්ම W හොයාගමු. මේකේ W එහෙම නැත්නම් කාර්ය ප්‍රමාණය සමානයි FD F 200යි නිව්ටන් ගුණ කිරීම 10යි මීටර nm නිව්ටන් මීටර 2000යි. හරි. නිව්ටන් මීටර 2000යි. මේ නිව්ටන් මීටර 2000 ආවගෙන තමයි අපි මෙන්න විතර ගන්නවද උඩු ටික P සමානයි W බෙදීම T. මේ නිව්ටන් මීටර 2000 ආවනේ අපි. මේ නිව්ටන් මීටර 2000 තමයි අපි ආදේශ කරන්නේ. නිව්ටන් මීටර 2000 බෙදීම කාලය කියන 10යි s. 10යි s JS ඍණ එක. දැන් මේ නිව්ටන් මීටර කියන එක අපිට කපලා J දාන්න පුළුවන්. ජූල් කියලා දාන්න පුළුවන්. අපි මෙතන දාලා එහෙම 2000යි ජූල්. අපි ඊළඟට මෙන්න මේ ජවය කියන කොටස කතා කරනකොට nm දාන්න නැතුව ජූල් දාමු. මොකද පැටලෙන්න අඩුයි. හරි. මේකට උත්තරේ විදිහට ගන්නේ 200යි ජූල්. මෙන්න මේ නිව්ටන් 200ක් බර වස්තුව මීටර 10ක් දුරට තප්පර 10ක් තුලදී චලනය වෙන්නේ නම් ඒ සඳහා ගත වන ජවය තප්පරයට ජූල් 200යි. තප්පරයට ජූල්. මේක ගණන් කරලා පිටිපස්සට මේ විනයක කියන්නේ ටයර්න තමයි අදහස් කරන්නේ. s වලින් තප්පර d වලින් ජූල්. තප්පරයට ජූල් 200යි. ඒක තමයි උත්තරේ. මේක කාර්ය මේ සඳහා ගත වන කාර්ය ජූල් 2000යි. හරි. මේක තමයි පළවෙනි ගාන. අපි ඊළඟට දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගාන අර වගේ පොඩි ගාන. මේකදී අපිට කතා කරන්න තියෙන්නේ නිව්ටන් 400ක් බර වස්තුවක් CIS තුල ගත වන 8 මීටර තුල 8 මීටර නිව්ටන් 400ක් බර වස්තුවක් 8 මීටර CIS තුල ගත වන මේ සඳහා ගත වන ජවය අහන්නේ. හරි. මේකේ තර වගේ අපිට W සමානයි FD දාන්න ඕනවා. W සමානයි FD 400යි නිව්ටන් ගුණ කිරීම D අපි මෙතන තියෙන 8 මීටර. හරි. මේකේ නිව්ටන් මීටර 3200යි. ඒ කියන්නේ අපි මේක දාවට පැටලෙන හින්දා ජූල් 3200යි.
හරි. ජූල් 3200යි. හරි. අපි ඊළඟට මේකේ ඉතුරු කොටස විදිහට මේකේ අපිට තව කතා කරන්න තියෙනවා දැන් ජවයෙන් කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන ජවය කොටස. මේ ජවය කොටස ගැන කතා කරමු. ඊළඟට මේකේ ජවය හොයන්න P සමානයි W බෙදීම T. W කියලා කියන්නේ 3200යි ජූල්. 3200යි ජූල් බෙදීම කාලය CIS. හරි බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා මේකෙදි ගන්න වෙන්නේ 32යි JS ඍණ 1 එහෙම නැත්නම් 32යි වොට්. හරි. අපි ඊළඟට තුන්වෙනි ගාන ගැන කතා කරමු. තුන්වෙනි ගානේ අර වගේම ගානක් තමයි තියෙන්නේ. මේකේ 20යි කිලෝ 20ක වස්තුවක් අපි යොදනවා මේක උඩට පල්ලෙහාට යන එක මීටර් 10ක් දුරට පල්ලෙහාට යනවා නම් මේකේ හොයන W ප්‍රමාණය හොයන්න කියලා තියෙන්නේ. හරි මේක 10යි S තුල තමයි ගත වෙන්නේ. හරි මේක තරලාගේ හදන්න තියෙන්නේ මේ W මේ වැදුනා P. මේ ගාන හදනකොට මේ ගානේදී අර වගේ පොඩි අවුලක් කරනවා. මේ ගානේදී අර වගේ නිව්ටන් ප්‍රමාණයක් දීලා නැහැ. ඒ කියන්නේ W සමානයි FD සූත්‍රයට වට යන්න අපිට එක උදව්වක් මේකේ නැති වෙනවා. මොකද යොදන බලය කියන දේ දීලා නැහැ. යොදන බලය අපි කලින් කතා කරා කාර්යවලදී වලට මතක ඇති කිලෝග්‍රෑම් එක ගුරුත්වජ ත්වරණයෙන් ගුණ කරලා W අරගෙන ඒ W එක F ට සමාන කරලා W සමානයි FD සූත්‍රයට වැටෙනවා. ඔයාලට තේරෙන්නේ නැති අර කියන්න මේ කිලෝ 20ක වස්තුවක් අපි බර හොයාගන්නවා. බර කියන්නේ මොකද්ද? ඔයාලට පොඩි කාලේ ඉගෙන විදිහට W සමානයි mg සූත්‍රයට වටේනවා. ඊට පස්සේ ඒ එන උත්තරේ එහෙම නැත්නම් W ප්‍රමාණය ආයේ W සමානයි ඒ කාර්ය සූත්‍රයේ ගුණ කරනවා. කාර්ය සූත්‍රයේ ගුණ කරනවා. මේ කාර්ය සූත්‍රයේ ගුණ කරනකොට W සමානයි FD ට වටේනවා. මේ කිලෝ අපි ගාන හදලා වෙනවා. හරි. මේක කියන්නේ කිලෝග්‍රෑම් 20ක් W සමානයි mg ට මුලින්ම අපි වට යනවා. මේ W සමානයි mg ට මුලින්ම වට යනකොට කිලෝ 20යි ගුණ කිරීම 10යි ms ඍණ 2. හරි. මේකේ තියෙනවා නිව්ටන් 200ක්. මතකද නිව්ටන් 200ක් ආව. මේකේ නිව්ටන් 200 කියන්නේ මේකේ මොකද්ද? මේකේ බර මේකේ නිව්ටන් 200යි. නිව්ටන් 200යි බර නම් මේ බර සමාන වෙනවා මොකේද? F. F කියන්නේ යොදන බලය. හරි. යොදන බලයට නිව්ටන් යොදන බලය නිව්ටන් 200ක් නම් අපි ගමු W සමානයි F D ට සූත්‍රයට. මේ D නිව්ටන් 200යි ගුණ කිරීම 10යි ms ඍණ 2. අපි මම තව පාරක් මතක කරන්න මේ W මෙතන තියෙන්නේ බර මෙතන තියෙන්නේ කාර්ය ප්‍රමාණය වලට මේක ගොඩාක් පැටලෙන්න පුළුවන්. මොකුත් නෙමේ මේ අකුරු දෙක මේක කියන මේක සිම්පල් මේක නෙමේ හැම කිසිම මම දෙයක් කියන දෙයක්. හරි මේකට පුතේ විදිහට ගමු. නිව්ටන් මීටර් 20යි. හරි නිව්ටන් මීටර් 20යි. මොකද මේක නිව්ටන් මීටර් 20ක් වෙන්නේ මේක දුර කිලෝමීටර මීටර 10ක දුරක් නිව්ටන් 200ක බලන්න. හරි. නිව්ටන් මීටර ඔව් වැරදුනා. නිව්ටන් මීටර 20ක් නෙමෙයි. නිව්ටන් මීටර 2000. නිව්ටන් මීටර 2000ක් තමයි මේකේ කාර්ය ප්‍රමාණය. අපි ඊළඟ P හොයාගත්තයි. P හොයන එක දැන් මම කියවක් නෙමෙයි. P සමාන W බෙදීම T. W අපි හොයාගෙන තියෙනවා 2000යි නිව්ටන් බෙදීම T ප්‍රමාණය 10යි S. බෙදීම බිඳුවට බිඳුව කරනවා 200යි JS ඍණ 1 එහෙම නැත්නම් වොට් 200යි වොට්. හරි. අපි ඊළඟට ජවයේ පාඩමේ ගණනුත් කතා කරා. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ කලේ කාර්ය ප්‍රමාණය, ජවය ප්‍රමාණය සංකීර්ණ ගණිතය. සංකීර්ණ ගණිත. මේ ගණනය කිරීම වලදී ඔයාලට මේ කතා කරපු ජවය ප්‍රමාණය හොයන සූත්‍රය, කාර්ය ප්‍රමාණය හොයන සූත්‍රය දෙකම අරගෙන අර කලින් ගත්තා වගේ W සමානයි mg අරගෙන අර වගේ cm බෙදලා 10 බෙදලා ලොකු ගණනය කිරීමක් තියෙනවා. අපි ඊළඟට ඒව පිළිබඳව කතා කරමු. මේ ටික ඔයාලා සලකලා කරගන්න. හරි අපි දැන් මේ ගණනය කිරීම ටික කතා කරමු. මේක තමයි මම ඔයාලට කිව්ව සංකීර්ණ ගැටලු ගණනය කිරීම. හරි අපිට මේකේ කතා කරන්න තියෙනවා ඒහි බර. මෙන්න මේ වස්තු අපි ගමු මෙන්න මේ වස්තු අපි නම් කරන්නේ බැරුණා. මෙන්න මේක ඒහි බර අපි කතා කරන්න ඕන. ඒ බර කියලා කියන්නේ අපි මුලින්ම කතා කරපු සූත්‍රය මතකයි නේද? W සමානයි mg සූත්‍රයට සමානයි මේ කතා කරනකොට W සමානයි mg. මේක කියනවා 500 කිලෝග්‍රෑම්. මේක ගුණ කරනවා අපි 10යි ms ඍණ 2. මේක උත්තරේ විදියට එනවා
නිව්ටන් 5000යි. මේක උත්තරේ නිව්ටන් 5000යි. අපි මේක යොදන බලය මෙන්න මේ වස්තුව ඉස්සරහට යොදන බලය. ඒ කියන්නේ ඔයාලට ශරිකව මතක් වෙනවා W සමාන Ft කාර්ය සමානයි බලය ගුණ කිරීම උපයෝගීතා ලක්ෂ්‍යයට ඇති දුර. හරි. W සමානයි Fd සූත්‍රයෙන් අපි හොයන්න යන්නේ. මේකට අපි උත්තරය 5000යි නිව්ටන්. 5000 නිව්ටන් කියන්නේ අර වගේ තමයි. මේක මොකද්ද? මේක සමානයි F. හරි. 5000යි නිව්ටන් ගුණ කිරීම දුර 10යි නිව්ටන්. මේකේ nm ප්‍රමාණය 10යි බිංදු 3යි 5යි. 5000යි නිව්ටන් මීටර 5000ක් උත්තරේ විදිහට එන්න ඕන කාර්ය ප්‍රමාණය වෙන එක. හරි. ඊළඟට ආය අපිට තුන්වෙනි එකේ අහනවා. තුන්වෙනි එකේ ගහන්නේ කාර්ය. කාර්ය තමයි හොයලා තියෙන්නේ. මේ යොදන බලය කියන එක හොයන්න කියනවා. යොදන බලය කියන එක අපිට මෙතනදී හොයන්න වෙන්නේ මෙන්න මේ සූත්‍රයට නෙමෙයි. අපි මේක ගමු x සමානයි ma සූත්‍රයට. මොකද මේකේ අපි ඊළඟ ප්‍රශ්න බැලුවේ කාර්ය හොයන්න කියනවා. අපිට මේක ගන්න වෙනවා x සමානයි ma සූත්‍රයට. m කියන්නේ මොකද්ද? m කියන්නේ 500යි කිලෝග්‍රෑම් ගුණ කිරීම a 10යි. 10යි ගම මේක උත්තරේ විදිහට ගන්න මොකද මුළු උත්තරේ 10ක් හින්දා මේකේ උත්තරේ විදිහට අරපුවා යන්නේ 5000යි නිව්ටන්. හරි. යොදන බලය ගත්තොත් 500යි නිව්ටන්. යොදන බලය 500යි නිව්ටන්. හරි. ඊළඟට කලින් හදපු එක තුන්වෙනි ගානට තමයි එන්නේ. තුන්වෙනි ගානට සමාන වෙන්නේ අපි W සමානයි Ft දෙන්නේ තියලා තියෙනවා. F 500යි නිව්ටන් ගුණ කිරීම 10යි මීටර nm බිංදු 2 බිංදු 3යි 5යි 5000යි නිව්ටන් මීටර තමයි උත්තරේ. ගාන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මෙතන යොදන බලයෙන් අපි W සමානයි Ft දාලා ඉමුත් A එන්නේ කාර්ය. ඒකයි මට වැරදුනේ. අපි ඊළඟට හතරවෙනි ගාන බලමු. හතරවෙනි ගාන කියනවා ශ්‍රමතාවය. ශ්‍රමතාවය කියන්නේ විජාවය. ජවය නැත්නම් ශ්‍රමතාවය තමයි හොයන්න තියෙන්නේ. මේ ජවය නැත්නම් ශ්‍රමතාවය හොයනකොට අපි මොනවද කරන්නේ? P සමානයි W බෙදීම T. P සමානයි W බෙදීම T. ජවය සමානයි කාර්ය බෙදීම ගත වූ කාර්ය. හරි. මෙන්න මේ W අපි මෙතන හොයාගත්ත 5000 නිව්ටන් මීටර 5000යි වර්ණෝගා නිව්ටන් මීටර J S ශ්‍රේණියක දාන්න පුළුවන්. J ජූල් දාන්න පුළුවන්. J ශ්‍රේණියක P මේකට ජූල් දානවා. පැටලෙන හින්දා අපි බිංදු තුනට මේ තප්පර ප්‍රමාණය 20 කියන තමයි මේක අපිට දැනගන්න කියලා තියෙන්නේ. හරි. ඊළඟට අපිට උත්තරේ විදිහට එනවා. මේක දිනවක වෙනවා 2500යි JS ශ්‍රේණිය 1. හරි. ඊළඟට පස්වෙනි එකේ යහන්නේ W වෝල්ට් 10ක් භාවිතා කිරීමට ගත වන කාලය. වෝල්ට් 10ක් භාවිතා කිරීමට ගත වන කාලය. ඒ කියන්නේ මෙන්න මේ අපි මේකෙදි කතා කරන්නේ 2500ක් වෝල්ට් කියලා. මේක අපි වෝල්ට් 1000 නේද? වෝල්ට් 1000ක් යොදලා මේකට වෝල්ට් 1000ක් යොදලා මේ වෝල්ට් 1000ක් තුල කිලෝග්‍රෑම් 500ක වස්තුවක් උඩට ඉසවන්න ගත කරන කාලය. දැන් මේකේ වෝල්ට් 2500ට තප්පර 20ක් කියලා කියනවා. හරි. අපි මේකේ හොයන්න පටන් ගමු. මේකදී අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ අර වගේ තමයි P සමානයි W බෙදීම T සමානයි මේක T උක්ත කරන්න ඕන. T උක්ත කරපුවාම W බෙදීම P විදිහට තමයි එන්නේ. W අපි මුලින්ම හොයාගත්ත W ප්‍රමාණය කීයද? 500යි නිව්ටන්. 5000යි නිව්ටන් මීටර. 5000යි නිව්ටන් මීටර. 5000යි නිව්ටන් මීටර. බෙදීම 2500යි JS ඍණ 1. හරි. මේකේ ජූල්ට නිව්ටන් මීටර. මොකද ජූල්ට nm සමානයි. අපි මේකේ තප්පර විදිහට ගමු. තප්පර බිඳු දෙකට වෙනවා 25 5ෙන් බෙදපුවාම 0.5s තප්පර 0.5ක් තුල තමයි මෙන්න මේ වෝල්ට් 1000ක් යොදනකොට තරණය වෙන්නේ. 2500කට 20ක් නම් හරි. අපි ඊළඟට අපිට කතා කරන්න තියෙන කොටසත් කතා කරලා ඉවරයි.
ඊළඟට අපි මේකේ තවත් සංකීර්ණ ගැටලුවක් කතා කරමු. හරි. අපි මේ වීඩියෝ එකේදී ඔයාලට කතා කරන අවසාන කාරණා තමයි මෙන්න මේක කාර්ය සාහිත්‍යය ප්‍රතිබද්ධ කාරණේ කිරීමේ සංකීර්ණ කාරණේ කිරීම. මොකද මේ වීඩියෝ එක ඉස්සරහින් ඔයාලට මේක බලන්න අමාරු හින්දා අපි මේක නවත්වනවා. ඊට පස්සේ ඔයාලට කතා කරන්න තියෙනවා යාන්ත්‍රික ශක්තිය. විභව ශක්තිය සහ චාලක ශක්තිය අපි මේකේ ගණනය කිරීම දෙක තුනකට වැඩි හදනවා. ඊට පස්සේ ශක්ති සංස්කෘතිය ගැන අපි ගණනය කිරීම කරනවා. හරි. එතනින් මේ පාඩම අපි සම්පූර්ණ කරනවා. පාර්ට් 2 විදිහට අපි වීඩියෝ වගේ නම් අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ සංකීර්ණ ගණනය කිරීම. හරි. මේකදී අපිට හොයන්න තියෙනවා ඒහි කාර්ය, ඒහි ජවය, ඒහි කාර්ය, ඒහි ජවය. මේ ඒ කාර්ය ගන්න කොහොමද? W සමානයි F D සූත්‍රයට තමයි වටන්නේ. ඒ 10යි S නම් ඒ කාර්ය අපි ගමු. ඒ කාර්ය අපිට ගන්න තියෙන්නේ හරි. ඒ කාර්ය අපිට ගන්න තියෙනකොට නිව්ටන් CI නිව්ටන් ගුණ කිරීම කොතරද දුර? 50යි මීටර. Nm 50 5000 न्यूटन मीटर 5000 न्यूटन मीटर 5000 හරි. දෙවෙනි ගාන එහි ජවය සොයන්න කොහොමද? P සමානයි W බෙදීම T. මෙන්න මේ එහි T ප්‍රමාණය S 10යි S මේකට හොයාගත්තොත් මේ J ජූල් කරනකොට ජූල් 5000යි ජූල් 5000යි ජූල් බෙදීම තප්පර 10යි S. එතකොට මේ ස්ක්‍රීන් එක අපිට උත්තර විදියට දෙනවා 500යි J ස්ක්‍රීන් එක. ඒ කියන්නේ මේකට තප්පරයට ජූල් 500ක් යොදවුවම නිව්ටන් 100ක් බලවත්තුවක් ඉදිරියට ගමන් කරනවා. හරි. ඊළඟට දෙවෙනි ගාන බලමු. මෙන්න මේක පළවෙනි මේක අතර මේක හරි. දෙවෙනි ගාන B කාර්ය. B මේ A හැදුවේ හරි. අපි ඊළඟට ගමු B කොටස. B කාර්ය. මෙන්න මේ B අපිට ගන්න වෙන්නේ තප්පර 10කට මේ තප්පර විදිහට 20ක්. මේ තප්පර 20ක් තුලක් ගණනය කරනවා වගේම තමයි W සමානයි FD. ඒ කාර්ය ගන්න කියන්නේ W සමානයි FD. CI නිව්ටන් ගුණ කිරීම 50යි මීටර. Nm අර වගේමයි 5000යි. නිව්ටන් මීටර 5000යි. එහෙම නැත්නම් ජූල්. හරි. ඊළඟට P සමානයි W බෙදීම T. ජවය සමානයි කාර්ය ප්‍රමාණය බෙදීම ගත වූ කාර්යය. හරි. ඒකෙදි අපිට මේ වගේ මේක ආව නිව්ටන් මීටර ගන්න පුළුවන්. අපි ජූල් ප්‍රතිශත ගමු. ජූල් 5000යි. ජූල් 5000 අපිට මේක බෙදන්න තියෙන්නේ තප්පර 20න්. 20 තප්පර 10න් කියන බෙදන්න යනවා. එතකොට ඒ ප්‍රමාණය තමයි උත්තරේ එන්නේ. තප්පර 20න් තමයි බෙදන්න තියෙන්නේ. හරි. මේකට උත්තරේ විදියට එනවා J ස්ක්‍රීන් එක. එහෙම නැත්නම් වෝට්. හරි. මම වීඩියෝ කරනවා 502 බෙදපුවාම 250යි. තප්පරයට ජූල් 250යි. තප්පර 20ක් තුලදී නිව්ටන් 100ක් බලවත්තුව මීටර 50ක් දුරට විසි කිරීමට ගතවන කාලය ගතවන ජවය ප්‍රමාණය කීයද? ජූල් තප්පරයට ජූල් 250යි. හරි. අපි එහෙනම් මේ ජවය සහ කාර්ය ප්‍රමාණය අපිට කරන්න තියෙන ගණනය කියන කතා කරා. ඊළඟට යාන්ත්‍රික ශක්තිය ආකාරයෙන් කපන විභව ශක්තිය සහ චාලක ශක්තිය ගැන කතා කරනවා. ඊට පස්සේ ශක්ති සංස්කෘතිය ගැන කතා කරනවා. එහෙනම් අපි ඊළඟට මෙන්න මේ කාර්ය ශක්තිය හා ජවය කියන පාඩමෙම පාර්ට් 2 විදිහට කියනවා. ඒ පාඩම් කොටස් ටික ඔයාලා ඊළඟට නරඹන්න.